දවස් කීයකටද? දෙකකට. එන ආසයිනේ සමහර ළමයි ට්‍රිප් යනවා පුතේ මට හරි දුක හිතෙනවා. හරි මාතලේ වුන් ඒ තරම් උගුඩද කියලා හිතෙනවා පුතේ. හරි සමහර ඉස්කෝල වලින් පුතේ යනවා ගාල්ලේ. හරි පාන්දර 4ට හැරෙනවා. ඇහැරලා බස් එකට නගිනවා. නැගලා පුතේ පැය 6ක් යනවා ගාල්ලට. ගාල්ලෙන් බහිනවා 12ට. හරි බහැලා හරි කනවා. කාලා මුහුද දිහා බලන් ඉඳලා රැල්ල එහෙම පොඩ්ඩක් පාගලා අය බස් එකට නගිනවා 2ට. අය එනවා පුතේ රෑ 10 වෙද්දි 10 11 12 වෙද්දි මෙහි. දැන් කොහෙද ඉඳලා තියෙන්නේ? අධ්‍යාපන චාරිකාව ගිහිල්ලා කොහෙද පුතේ ගිහින්ති? බස් එකේ. හරි පැය ඔක්කොම ගාන බස් එකේ නොදකින් විතරක් යන අධ්‍යාපන චාරිකාව. යකෝ මහ පොළොවේ හරි ටිකක් අර බහැලා බලන්න තියෙන තැන්වල යන්න. එක දවසේ ට්‍රිප් යන්න එපා උම ඈත. හරි ඒකෙන් ලබන දෙයක් නෑ. බස් කාර්යය විතරයි පෝසත් කරලා තියෙන්නේ. ඌට හැමදාම ට්‍රිප්. ඇයි? ඌට නියමයිනේ පුතේ. හරි මෙහෙ යද්දි කොට යනවා. හරි එතකොට ආයේ එහෙ බලන්න ඇවිදින්න කොහෙවත් නෑනේ. දැන් හිතන්නකෝ ඔයාලා යන ට්‍රිප් වල එහෙම නැද්ද? බස් කාර්යය උදේම යන්නේ කොහමද? හිමීට යන්නේ කොට. ගාලට දාද්දි එකමාර දෙක වෙනවා. අය කාලවර වෙද්දි 3යි. අය ඇවිදින්න පුළුවන්ද? බෑ. දාගත්තන් පස්සේ පුතේ 4ට විතර ගිනි වගේ එන්නේ. ඇයි? ඊළඟ දවසේ ට්‍රිප් එක යන්න. හරි ඒක නිසා දරුවෝ එක දවසේ යන ට්‍රිප් කවදාවත් ඈත දාගන්න එපා. තේනද ගොඩක් ළමයි පුතේ පිස්සුවෙන් වගේ යන්නේ එහෙම එපා. ළමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වදන් දෙද්දිකට පුරාම යයි තව අලුතේ උමුන් හොයානේ